මගේ channel එකට එකතු වෙලා සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ හොඳ කමියුනිටි මාළු එක්කන ප්ලාන්ට් ඇටැක් වල ගොඩක් ලස්සනම ගොඩක් සාමකාමී මාළු එක්කන ඒන්ජල් මාළු. මේගොල්ලන්ගේ කෑම ගැන කතා කරමු. මේගොල්ලෝ කානියෝ මාළු జాතියක්. ඒ නිසා ලේසියෙම පැලට් වල හරි ප්ලේක්ස් වලට හරි ලේසියෙම හුරු කරගන්න පුළුවන්. මේගොල්ලන්ගේ ටැංක් එක ගැන කතා කරද්දි මේගොල්ලන්ගේ ටැංක් එක දිගට වඩා උස වෙනවා නම් හොඳයි. අඩුම තරමේ අඩියකවත් උඩක් උසක් ඕනි. මේගොල්ලෝ ගොඩක් දික් වෙන මාළුන්ට වඩා ගොඩක් උස වෙන මාළු. මේගොල්ලන්ගේ ආයු කාලය ගැන කතා කරොත් මේ මාළු එක හරියට බලාගත්තොත් අඩුම තරමේ අවුරුදු 10කටවත් ජීවත් වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ තව විශේෂත්වයක් ගැන කතා කරොත් මේගොල්ලෝ සික්ලික් කුලයට අයත් වෙන මාළු ඉන්න කන්දේ pH එකේ කතා කරොත් ඒ කියන්නේ නියුට්‍රල් වගේ 6.5 7.5 වගේ අගයකින් ඉන්න හැකියාව තියෙනවා. මේගොල්ලන්ට තියෙන ලෙඩ රෝග ගැන කතා කරොත් වොයිස් ස්පොට් තමයි ගොඩක්ම හැදෙන්නේ. වයිකට වතුර pH එක හරියට තියාගත්තොත් එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මම හිතනවා මේ වීඩියෝ එකෙන් පොඩි හරි දැනුමක් ඔයගොල්ලෝ ලබා ගන්නද කියලා. ඉස්සරහට තව වීඩියෝ එන්න තියෙනවා. ඒක නිසා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඉල්ලනවා.